That's it, all the way to the boundary for 4. What a victory for the Sri Lankans. ඔන්න ඉතින් ක්‍රිකට් රසිකයින්ට මේක හොඳ කාලයක්. අදින්න ආරම්භ වුණා මේ සැරේ ලෝක කුසලානේ T20 එක. ඉතින් පළවෙනි තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේදී. මේ නෙදර්ලන්ත කණ්ඩායම සහ පාකිස්තානය අතර පළවෙනිම පන්දුර පහර දුන් නෙදර්ලන්තයේ රැස් කරේ සියලු දෙනා දැවි ලකුණු 147ක්. ඉතින් එඩ්වර්ඩ්ස් ලකුණු 37ක් රැස් කරා. පන්දුවේදී සල්මාන් මිර්සා විකට් 3ක්, මොහමඩ් නවාස් විකට් 2ක් දාගන්න සමත් වුණා. ඉතින් ලකුණු 148 ඉලක්කය හඹාගේ පාකිස්තාන කණ්ඩායමේ කඩලු කිහිපයක් දැවි ගියා. මුල් පෙළේ පිටිකරුවන් නමකින් රැස් කළා. ෆර්හාන් ලකුණු 47යි, සයිම් ලකුණු 24ක් රැස් කරා. ඊට පස්සේ සල්මාන් අලි ආගා ලකුණු 12කුයි, බාබර් ආසම් ලකුණු 15ක් රැස් කරා. හැබැයි මැද පෙළ කඩා වැටුණා. උස්මාන් ખાન, සදාබ් ખાન, මොහමඩ් නවාස් අඩු ලකුණු වලට දැවි ගියා. ඊට පස්සේ අපි හිතුවේ මේ නෙදර්ලන්තේ දිනයි කියලා මැච් එක යනවාට අන්තිම හරියේදී ෆහීම් මස්රෆ් පන්දුවේ 11කින් ලකුණු 29ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 6 පහර 3කුයි 4 පහර 2කුයි ඇතුළත් වුණා. ස්ට්‍රයික් රේට් එක 260ටත් වඩා වැඩි. ඒ ඔහු හින්දා තමයි මේ තරගයේ පාකිස්තානට ජය ගන්න පුළුවන් වුණේ. ඒ විදිහට තමයි මේ පළවෙනි තරගය නිමා වුණේ. ඉතින් අද තවත් තරග දෙකක් පැවැත්වෙනවා. වෙස්ට් ඉන්දීස් කණ්ඩායමයි ස්කොට්ලන්තය අතර තව එකක් දැන් මේ වෙනකොට පැවැත්වෙනවා. මේ ඊළඟ තරගය ඉන්දියාවයි USA කණ්ඩායම අතර පැවැත්වෙනවා. දැන් බලමු මොකද තත්ත්වය වෙන්නේ කියලා. මේ ඉතින් දිගටම මේ ලෝක කුසලානේ විස්තර අපේ YouTube channel එකෙන් ගේනවා. ඉතින් මේ වීඩියෝ like කරන්න, කමෙන්ට් එකක් දාන්න, මේ YouTube channel එක subscribe කරලා Facebook page එක follow කරලා ඉන්න. ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුලින් ඉඳන් ඉගෙනගෙන සල්ලි හොයන්න ඔයත් කැමතිද? එහෙනම් 077 820 533 4 අංකයට WhatsApp message එකක් දාන්න.